ඉරානය සහ ඇමරිකාව මේ දෙරට අතර ගැටුම ගැන තමයි දැන් මුළු ලෝකෙම කතා වෙන්නේ. අපි මේ විග්‍රහයෙන් බලමු ඇත්තටම මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් හැමෝම අහන හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නේ තමයි මේක. මේ යුද්ධය කවදා හරි ඉවරයක් වෙයිද? අපි මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු. මේ ගැටුම දැනට තියෙන්නේ කොයි වගේ තත්වයකද? ඒ වගේම මේකෙන් වෙලා තියෙන බලපෑම මොන වගේද? මේ හැමදේකම ආරම්භය 2026 පෙබරවාරි මාසේ. එතකොට තමයි ඇමරිකානු සහ ඊශ්‍රායල් හමුදා එකතු වෙලා ඉරානයට පහර දෙන්නේ. ඉතින් ඉරානයත් සුමන හිටියේ නෑ. එයාලත් මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරලා ප්‍රතිචාර දැක්වා. අද වෙනකොටත් කිසිම විසඳුමක් පේනතෙක් මානක නැතුව මේ සටන දිගටම ඇදී යනවා. හැබැයි හිතන්න එපා මේක මැද පෙරදිගට විතරක් සීමා වෙච්ච ප්‍රශ්නයක් කියලා නෑ. ඒකේ බලපෑම, ඒ කියන්නේ ඒක රැලි දැන් මුළු ලෝකෙටම දැනෙන්න පටන් අරන් තියෙන්නේ. මේ බලපෑම කොච්චරද කියනවනම් බලන්න ලෝක වෙළඳපොලේ තෙල් මිල අහස උසට ගිහින් ජාත්‍යන්තර ගුවන් ගමන් එක දිගට අවලංග වෙනවා. මේ හැමදේම එකතු වෙලා මුළු ලෝක ආර්ථිකයටම ලොකු පීඩනයක් ඇති කරලා තියෙන්නේ. හරි. දැන් අපි පොඩ්ඩක් ඇමරිකාව පැත්තට හැරමු. මේ ගැටුම ගැන යාළගේ ස්ථාවරය මොකද්ද? එයාලට හරියටම මොනවද ඕන කරන්නේ? ජනාධිපති ට්‍රම්ප්ගේ ස්ථාවරය හරිම කෙලින් කිසිම දෙයකට නැවෙන පාඩක් නැහැ. ඉරානයේ පරාජය පිළිගන්න ඕන. එතනින් යහට කතාවක් නැහැ. එයාලට ඕනේ සම්පූර්ණ ජයග්‍රහණයක් විතරයි. ඉතින් මෙතන තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඇමරිකාව උත්සාහ කරන්නේ සාකච්ඡා කරලා මොකක් හරි සටන් විරාමයකට එන්නේ නෙවෙයි. නෑ. එයාලගේ ඉලක්කය ඉරානයේ සම්පූර්ණයෙන්ම පාලනය කරලා ධන ගස්සන එක. ඇමරිකාව ඉල්ලීම් 15ක සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තියෙන ප්‍රධානම කාරණා තමයි මේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕන. එයාලගේ මිසයිල් හදන එක පාලනයකට ගන්න ඕන. ඒ වගේම මුළු ලෝකෙටම වැඩගත් වෙන හෝර්මස් සමුද්‍ර සංධිය නැවත විවෘත කරන්න ඕන. මේව තමයි එයාලගේ ප්‍රධානම ඉල්ලීම් ටික. ඉතින් මේ හැම ඉල්ලීමක් පිටිපස්සෙම තියෙන අන්තිම අරමුණ මොකක්ද? සරලවම කිව්වොත් ඉරානයේ Tamanට ඕන විදිහට පාලනය කරන්න පුරුගන් දුර්වල රටක් බවට පත් කරන එක. හරි. ඒ ඇමරිකාවේ පැත්ත. දැන් අපි බලමු ඉරානයේ මේවට මොකද කියන්නේ? එයාලගේ කොන්දේසි මොනවද? ඉරානයේ ප්‍රතිචාරය බොහොම පැහැදිලි. බොහොම දැඩි. අපි කවදාවත් යටත් වෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ යාලා ඇමරිකානු කොන්දේසි වලට එකඟ වෙන්න කිසිසේත්ම ලෑස්ති නෑ කියන එක. ඉරානියත් නිකන් හිටියේ නෑ. යාලා තමන්ගේම කොන්දේසිලා ස්ට්‍රොප් ඉදිරිපත් කළා. යාලා කියනවා හරි. මුලින්ම මේ හැම ප්‍රහාරයක්ම සම්පූර්ණයෙන්ම නවත්තන්න. ආයේ කවදාවත් පහර දෙන්නේ නෑ කියලා සහතික වෙන්න. අපිට වෙච්ච හැම හානියකටම වන්දි ගෙවන්න. ඒ වගේම කලාපයේ තියෙන අපේ බලය පිළිගන්න. ඉතින් පේනවා නේද ඇමරිකාව ඉල්ලන්නේ යටත් වීමක්. හැබැයි ඊරානය ඉල්ලන්නේ ගෞරවයක් සහ තමන්ගේ බලය තහවුරු කර ගැනීමක්. සම්පූර්ණයෙන්ම දෙපැත්තක්. හරි. එහෙනම් මේ දෙපැත්තෙම කතා අහුවට පස්සේ ඇත්තටම මේ ගැටුමට අවසානයක් වෙන තෙක් මානයකවත් තියනවද? අපි ඒ ගැන ටිකක් හිතලා බලමු. මෙතනින් තමයි මුළු ප්‍රශ්නම පැහැදිලි වෙන්නේ. බලන්න ඇමරිකාවට ඕන ඉරානය දුර්වල පාලනය කරන්න පුළුවන් රටක් කරන්න. අනෙක් පැත්තෙන් ඉරානයට ඕන ගෞරවය සහ බලය. ඉතින් මේ අරමුණු දෙක කොහොමවත් එකට යන්නේ නැහැ. ඉතින් මේකෙන් අපිට එන්න පුළුවන් එකම නිගමනය තමයි මේ යථාර්ථය හරිම පැහැදිලි. මේ ගැටුමට ළඟකදී නම් විසඳුමක් ලැබෙන පාටක් පේන්නේ නැහැ. ඇයි මේක මෙහෙම එකතන හිර වෙලා තියන්නේ? හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දෙගොල්ලොම දාලා තියෙන කොන්දේසි හරිම දැඩි. ඒව ගැන සාකච්ඡා කරන්නවත් එයාලා ලෑස්ති නැහැ. දෙවෙනි කාරණේ මේ දෙරට අතර කිසිම විශ්වාසයක් නැහැ. බිඳුවයි. තුන්වෙනියට ප්‍රහාර තවමත් නතර වෙලා නැහැ. ප්‍රහාර දිගටම යනකොට තත්ත්වය තවත් නරක අතට හැරෙනවා විතරයි. ඉතින් මේ හැමදේම එක්ක අපි ඉස්සරහට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කලාපයේ ගැටුමක් විදිහට පටන් ගත්ත මේ දේ අලුත් ලෝක යුද්ධයක් දක්වා දුරදිග යයිද? ඒ ප්‍රශ්නෙට උත්තරේ තවම කවුරුත් දන්නේ නැහැ. ඒත් මේක අපි හැමෝම හිතන්න ඕනේ. බොහොම බරපතල කාරණයක්.